අද අපි මේ කතා කරන්න යන්නේ ස්ටාර්ලට්ලගේ මේ අල්ට්‍රසොනික් ටික්නස් ගේජ් එක. ඒකේ මොඩල් නම්බර් එක 38/12. මේකෙන් අපිට පුළුවන් මෙටලික් සහ නොන් මෙටලික් මැටීරියල්ස් වල ටික්නස් මැනගන්න. එතකොට අපි මේක අන්බොක්ස් කරලා බලමු. මේකේ තියෙනවා අපිට ඒවල තියෙනවා මේ කට්ටිය ටික්නස් ගේජ් එක. එතකොට ප්‍රෝබ් එකක්. එතකොට තව මේ කට්ටිය මේ අපිට කම්පියුටර් එකක් කනෙක්ට් කරගන්න පුළුවන් අපිට ඩේටා කේබල් එකක්. අපි මේ එක්ස්ටර්නල් ගත්ත බැටරිස් තියෙනවා. ඒ කට්ටියගේ ඩේටා රීඩින් සොෆ්ට්වෙයාර් එක මේ කට්ටියගේ තම් ඩ්‍රයිව් එක ඒවල තියෙනවා. කනෙක්ට් කරන පාර්ට් එක අපි පස්සේ බලමු. අපි ඉස්සෙල්ලාම මේකේ ස්පෙසිෆිකේෂන් ගැන කතා කරලා ඉමු. හරි, දැන් අපි මේකේ ස්පෙසිෆිකේෂන් ගැන කතා කරොත් මේකේ 4.5 ඩිජිට්ස් තියෙන ඩිස්ප්ලේ එකක් තියෙනවා. එතකොට මේකේ රේන්ජ් එක 0.75 ඉඳලා 300 වෙනකන් තියෙනවා මිලිමීටර්ස් වලින්. ඒක රේන්ජ් එක වැලිඩ් වෙන්නේ ස්ටීල් වල. ස්ටීල් වල මනිද්දි තමයි ඒ රේන්ජ් එක වැලිඩ් වෙන්නේ. අනිත් මැටීරියල්ස් වල මනිනකොට ඒක අපේ thickness range එක පොඩ වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේකේ සවුන්ඩ් වෙලොසිටි එක වෙලා තියෙනවා. මේකට ඩිෆයින් කරගන්න පුළුවන් 1000 ඉඳලා 9990 වෙනකන්. ඒ රේන්ජ් එක ඇතුලේ අපිට ස්ටීල් ඕනම මෙටලික් නන් මෙටලික් වගේ ගොඩක් මැටීරියල්ස් අපිට ඒ රේන්ජ් එක ඇතුලේ මෙෂර් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තව ස්පෙසිෆිකේෂන් එකක් තමයි මේකේ මෙට්‍රික් සහ ඉම්පීරියල් යුනිට්ස් දෙකෙන්ම අපිට රේන්ජ් එක ගන්න පුළුවන්. එතකොට මේක ග්‍රෑම් 245ක් බරයි. ඒ වගේම අපිට මේකේ එවලා තියෙන ස්ටෑන්ඩඩ් ප්‍රෝබ් එක ගැන කතා කරොත් මේක P-05 ප්‍රෝබ් එකක්. මේක ඩිෆෝල්ට් එන මේ කට්ටියගේ ප්‍රෝබ් එක. ඒක ස්ටෑන්ඩඩ් ස්ටයිල් එකක් තියෙන්නේ. එතකොට මේකේ ෆ්‍රීකවන්සි එක මෙගාහර්ට්ස් 5ක් වෙනවා. මේක එතකොට කන්ටැක්ට් ඩයමීටර් එක වෙන්නේ මිලිමීටර් 8ක්. අපිට තව මේකේ ප්‍රෝබ් වර්ග තෝරගන්න පුළුවන් අපේ පර්පස් එකේ හැටියට ටෙම්පරේචර් එකයි සර්ෆේස් රෆ්නස් එක මත ඩිපෙන්ඩ් වෙලා අපිට අවශ්‍ය කරන ප්‍රෝබ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් අපි මේක මේ ඩිවයිස් එක අපි ඔන් කරලා බලමු බැටරි ඉන්සර්ට් කරලා. මේකේ මේකේ නෝමල් බැටරිස් දාන්න තියෙන්නේ. හරි, මේකට බැටරිස් දැම්මට පස්සේ අපි මේක මේ ප්‍රෝබ් එකේ පෝට්ස් දෙකක් කියලා තියෙනවා. අපි ඒක මෙහෙම කරා. එකක් සෙන්සර් එකෙන් මේ ඩිවයිස් එකෙන් අල්ට්‍රාසොනික් අවුට්පුට් කරන්නයි, අනිත් එකෙන් රිෆ්ලෙක්ට් වෙලා එන මේ අල්ට්‍රාසොනික් රීඩින් කරගන්න තමයි මෙහෙම පෝට් දෙකක් කියලා තියෙන්නේ. එතකොට අපි මේ ඩිවයිස් එක ඔන් කරලා බලමු. ඩිවයිස් එක ඔන් කරපුවාම ඒ කට්ටියගේ ඉස්සල්ලාම සවුන්ඩ් වෙලොසිටි එක වෙලා තියෙනවා. ඒ කට්ටිය ඩිෆෝල්ට් වැලියු එකක් 5913ක්. අපි මේකේ රීඩින්ග්ස් ගන්න කලින් මේ අපි ලෑස්ති කරගත්තා මේ සැම්පල් පීසස් තුනක්. මේක 0.8 1.2 මේක 1.5. අපිට මේ ඩිවයිස් එකත් එක්කම අපිට කප්ලන් ජෙල් එකක් එවනවා. අපි තික්නස් මනින්න කලින් අපි මේ ප්‍රෝබ් එක කැලිබ්‍රේට් කරගෙන ඉන්න ඕන. කැලිබ්‍රේට් කරගන්න අපිට මේක අපි ඉස්සෙල්ලා මේ කීස් ගැන කියලා දෙන්න. මේක ලයිට් එක බැක් ලයිට් එක ඔන් ඔෆ් කරන්න. මේක ස්කෑන් මොඩ් එක ඔන් ඔෆ් කරන්න. මේක පවර්. මේක අපිට කැලිබ්‍රේෂන් කරගන්න ඒ වගේ දේවල් වලට. මේක අපිට සවුන්ඩ් වෙලොසිටි එකෙන් අපිට මේක කැලිබ්‍රේට් කරගන්න පුළුවන්. ඒක කරගන්න. මේක තියෙන අපේ ගත්ත වැලියුස් සේව් කරගන්න. මේක යුනිට් එකයි රෙසොලූෂන් මාරු කරන්න. මේක අපිට බීප් මොඩ් එක ඔන් කරන්න පුළුවන්, ඔෆ් කරන්න පුළුවන්. මේක අපේ සේව් කරපු ෆයිල් වලට ඇක්සස් කරන්න, ඒ වගේ දේවල් වලට තමයි මේක එන්ටර් බටන් එක තියෙන්නේ. මේක ඇවිල්ලා තින්නේ ප්‍රෝබ් ඩිස්ක් එකක්. මේක තමයි අපි කැලිබ්‍රේෂන් වලට යොදාගන්නේ. මේ ඩිවයිස් එකේ කැලිබ්‍රේෂන් ෆන්ක්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් zero probe ෆන්ක්ෂන් එක, අනිත් එක තමයි sound velocity ෆන්ක්ෂන් එක. අපි සාමාන්‍යයෙන් කරන්නේ zero probe ෆන්ක්ෂන් එකෙන් තමයි අපි මේක කැලිබ්‍රේට් කරන්නේ. අපි එතකොට ඩිවයිස් එක ඔන් කරපු ගමන් මේ කැලිබ්‍රේෂන් බටන් එක ඔබනවා. එතකොට මෙතන අපිට එනවා මේ ප්‍රෝබ් එක සිලෙක්ට් කරන්න. මේක P-005. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ කප්ලන් ජෙල් එකෙන් මේ ප්‍රෝබ් ඩිස්ක් එකට ජෙල්
පොඩ්ඩක් දාන්න ගොඩක් දාන්නත් හොඳ නෑ එතකොට අපේ වැඩි වෙනවා හරි මේක මේ ප්‍රෝබ් ඩිස්ක් එක අපේ මැෂින් කරලා තියෙන සාමාන්‍යයෙන් මිලිමීටර් 4කට සාමාන්‍යයෙන් මේක ඔටෝ ඩිටෙක්ට් කරගන්නවා මෙයා කොහොම දෙපාරක් තුන් පාරක් කැලිබ්‍රේට් කරපුවාම මෙයා එයාගේ එරර් එක කැල්කියුලේට් කරගෙන එයා හරි රීඩින් එකක් ගන්නවා ඊට පස්සේ අපිට පුළුවන් මැටීරියල්ස් වල thickness බලන්න කෙලින්ම අපිට මැටීරියල් එකේ මේ ජෙල් ඇප්ලයි කරලා ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රෝබ් එක තියන්න මෙතන අපි රීඩින්ග්ස් ගන්නකොට මෙතන තියෙනවා මේ කප්ලිං ඉන්ඩිකේටර් එකක් ඒක බ්ලින්ක් නොවි එක ස්ටඩි විදිහට තියෙන්න ඕන අපි සාමාන්‍ය දැන් මම මේක උඩින් ගත්තාම මෙයා බ්ලින්ක් වෙනවා එහෙම නැතුව හොඳට අපි පොඩ්ඩක් තද කරලා ගන්න ඕනේ එතකොට මෙයා පෙන්නනවා මේ 1.51 thickness එකක් ඊට පස්සේ අපිට ආයෙත් බලන්න පුළුවන් සමහර වෙලාවට මෙයා errors value පෙන්නනවා එතකොට අපිට ආයෙ කැලිබ්‍රේට් කරලා ගන්න ඕන එතකොට ආයෙ මෙයා 1.5 පෙන්නවා මේක අපිට ඊට පස්සේ චෙක් කරගන්න පුළුවන් සමහර වෙලාවට මේක error value එක එන්නේ ජෙල් එකත් එක්ක සමහර වෙලාවට ඩිපෙන්ඩ් වෙනවා මේක 1.2 මේක අපි බැලුවොත් 0.8 අපිට රීඩින් එකක් පෙන්වනවා හරි අපි ඊළඟට කතා කරමු අපි ඉස්සෙල්ලාම කතා කරේ probe 0 function එක ගැන දැන් අපි කතා කරමු sound velocity function එක ගැන sound velocity function එක වැඩ කරන්නේ අපි ඉස්සෙල්ලාම කරේ මේ probe එක 0 කරගත්ත එක අපි දැන් අපි ගන්න material එකේ sound velocity එක දන්නෝ නම් අපිට කෙලින්ම මේකේ thickness එක බලන්න පුළුවන් sound velocity එක enter කරලා ඒ function එක අපි ක්‍රියාත්මක කරන්න මෙතන වැල් කියලා තියෙනවා මේකක් ඊට පස්සේ අපිට sound velocity function එකත් කොටස් දෙකකට බෙදෙනවා known thickness සහ sound velocity අපි දැන් මේ වගේ sample piece එකක් අපිට තිබ්බොත් thickness එක දාන්න අපිට පුළුවන් මේක මෙහෙම තියලා අපිට පුළුවන් මෙයාගේ ඇත්තම value එක define කරන්න මේක ඇත්තටම 1.5 නිසා මම මෙතනින් අඩු කරලා 1.5 වලට select කරලා ආය value button එක පුහම මේ material එකේ ඇත්තම sound velocity එක 5852යි කියලා මෙයා පෙන්නනවා ඊට පස්සේ අපි හෙට මේ material එකේ අනිත් අපි දන්නේ නැති thickness ටික බලා ගන්න පුළුවන් ඊළඟ function එක තමයි මේ sound velocity ඇතුලේ තියෙන අපිට sound velocity එක අපිට enter කරලා අපිට පුළුවන් දැන් අපි දන්නවා අපි මේ මැටීරියල් එකේ sound velocity එක අපි දන්නවා 5852යි කියලා. අපි කියමු නෑ ඒක වැරදි. අපි කියමු ඒක 5850යි කියලා. අපි ඊට පස්සේ අපි දෙපාරක් වුවාම අපිට sound velocity එක මෙතන blink වෙනවා අපිට enter කරන්න කියලා. ඊට පස්සේ අපි අපේ actual value එක 50යි කියලා දාලා ආයෙත් value button එක වුවාම එයා define කරගන්නවා ඒ value එකට. ඊට පස්සේ අපිට පුළුවන් ඇත්තටම thickness එක බලන්නේ sound velocity function එක හරහා. හරි. ඒක තමයි මෙයාගේ ඇතුලේ තියෙන functions. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාගේ අපිට readings ගන්න mode දෙකකට. මේකේ modes දෙකක් තියෙනවා single point සහ scan mode එක. single point mode එකේ තමයි මෙයා සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. අපිට එක point එකක් තිබ්බහම එක point එකකට එයා reading එක ගන්නවා. අපිට මෙතන scan mode එක on කරන්න පුළුවන්. මෙතන scan කියලා button එක press කරලා scan mode එක on වෙනවා. ඊට පස්සේ අපිට මෙයාව තප්පර දෙකක් ඇතුළත අපිට ගන්න ඕනේ මැටීරියල් එකේ තනින් තන තියලා බලන්න ඕන. ඊට පස්සේ අපි තප්පර 3ක් මෙයා probe එක උඩට ගත්තාම මෙයා ඔක්ටෝම ඩිෆයින් කරගන්නවා එයා අපි scan mode එකකින් අයින් වෙලා කියලා. ඊට පස්සේ මෙයා පෙන්නනවා අපි ගත්ත මැටීරියල් sample piece එකේ අඩුම
තික්නස් එක. ඒක තමයි යා මේ අන්තිමට රීඩිං එක පෙන්වන්නේ. ඒක තමයි ස්කෑන් මොඩ් එක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ අපිට අපි ස්කෑන් මොඩ් එක ඔෆ් කරමු. ඊට පස්සේ මෙයාගේ අපිට රෙසලූෂන් එක වෙනස් කරන්න පුළුවන්. මේකේ රෙසලූෂන් එක වෙනස් කරන්න පුළුවන් මිලිමීටරෙන් 100න් පංගුවකට සහ මිලිමීටරෙන් 10න් පංගුවකට. ඒක මාරු කරගන්න මෙතන දැන් අපි ඩිෆෝල්ට් එන්නේ මිලිමීටර් 100න් පංගුවකට. අපිට රෙසලූෂන් එක මාරු කරගන්න ඕන නම් ආයෙ පවර් ඔෆ් කරලා ඔන් කරපු ගමන්ම අපි මේ යුනිට් එක ඔෆ් කරලා දෙකම ඔබාගෙන ඉන්න ඕනේ. පවර් ඔන් එකයි මේ රෙසලූෂන් යුනිට් බටන් එකයි. එතකොට බීප් සවුන්ඩ් තුනක් එනවා. ඊට පස්සේ අපිට ආයෙ බලා ගන්න පුළුවන්. මෙයා ආයෙ 0 ප්‍රෝ ෆන්ක්ෂන් එකෙන් අපි දාගන්න ඕනේ. මෙයා ඉන්චස් වලට හැරලා තියෙන්නේ. හරි. දැන් අපි ප්‍රොබ් එක කැලිබ්‍රේට් කරගත්තා. දැන් අපිට පෙන්වන්නේ මිලිමීටරෙන් 10න් පංගුවයි. අපිට සාමාන්‍ය මේ වගේ රෙසලූෂන් එකකට ගයන්නත් පුළුවන්. නැත්නම් අපිට ආයෙත් අර වගේ මිලිමීටරෙන් 100න් පංගුවකට රෙසලූෂන් එක මාරු කරගන්නත් පුළුවන්. දැන් මෙයා 100න් පංගුවකට රෙසලූෂන් මාරු කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට මෙෂරි යුනිට් එක කෙලින්ම චේන්ජ් කරගන්න පුළුවන්. මෙතන යුනිට් බටන් එක ඔබපුවාම මෙයා ඉන්චස් වලට චේන්ජ් වෙනවා. ආයෙත් ආපරක් කරපුවාම මෙයා මිලිමීටර්ස් වලට චේන්ජ් වෙනවා. තව ඒක ඒ ටික ඇරෙන්න මෙයා කියනවා data reading save කරගන්න එයාගේ memory එක. අපිට ඒක පුළුවන් මෙතනින් අපේ data එක read කරගත්තා save කරා මෙතන reading 1 කියලා වැටෙනවා. අපිට තියෙන මේ save button එක ඔබන්න විතරයි. මේ material එකෙත් අපි save button එක ගුවාම reading 1 කියලා ඕන. මෙයාට 0.9 අපි save කරපුවාම මෙයා reading 2 කියලා save කරනවා. අපිට reading ගත්ත reading අපිට access කරන්න පුළුවන් මේ function 1 එක ඇතුලේ readings 3ක් function 0 ඇතුලේ readings 3ක් තියෙනවා කියලා පෙන්නනවා. ඒක function 1 එක ඇතුලේ ගිහුවාම අපේ readings ටික පෙන්නනවා. මෙතන අපි අන්තිමට ගත්ත එක තියෙනවා 9ට අපිට උඩට යන්න පුළුවන් reading 1 එක 1.43 reading 0 එක 1.58 ඒ වගේ තමයි අපිට readings ගන්න පුළුවන්. හරි දැන් අපි මේ device එකේ functions ඔක්කොම ගැන කතා කරා. අපි දැන් මේකේ disadvantages ගැන කතා කරමු. අපිට මේ machine එක use කරගෙන painting thickness විශේෂයෙන්ම powder coating වගේ painting වල thicknesses මනින්න බෑ. මොකද මේකේ මේ device එකේ range එක තියෙන්නේ microns 750 ඉඳලා microns 3000 වෙනකම්. එතකොට අපේ සාමාන්‍යයෙන් painting coating thickness යන්නේ සාමාන්‍යයෙන් micron 0 ඉඳලා 300 400 වෙනකම්. ඒ range එක ඇතුලේ අපේ device එකේ වැඩ කරන්නේ නැති හින්දා මේ device එක අපිට painting වගේ thickness මැනගන්න අමාරුයි. ඒකට අපිට මීට වැඩිය range එක accuracy වෙන device එකක් තෝරගන්න ඕනේ. ඒක තමයි මේකේ අපි දකින main disadvantage එක. අපිට මේක යොදා ගන්න පුළුවන් අපිට sheet metal වල thickness බලා ගන්න. ඒ වගේම plastic, ceramic, composite materials, glass වගේ ultrasonic material වලට මේක අපි යොදා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් microns 750ට වැඩි. අපි බලමු දැන් අපි මේක save කරගත්ත data ටික අපේ computer එකේ අට කොහොමද ගන්න කියලා. අපි ගද්දී අපිට මේක අපිට device එකත් එක්ක මේ වල තියෙන USB cable එක අරගෙන මේ රතු පාට dot එක වලට පේනවා ඇති. ඒ dot එකයි මෙතන තියෙන රතු පාට මෙතන edge එකේ තියෙන රතු පාට dot එකයි එකට align කරලා මේ connect එක plug කරගන්න ඕන. ඊට පස්සේ අපිට කෙලින්ම තියෙන්නේ අපිට USB thumb drive එකත් එක්ක ඒවලා තියෙන software එක install කරගෙන මේක device එක laptop එකට plug කරගන්න. හරි දැන් අපි laptop එකට ගිහලා බලමු. හරි දැන් අපි අපිට ඒවලා තියෙන thumb drive එක අපි laptop එකට plug කරලා බලමු. මෙයාලා අපිට ඒවලා තියෙනවා මෙයාලගේ manuals ටික අපේ 38.12 38.12 මේ
මැනුවල් එක එයාලගේ ප්‍රොඩක්ට් රේන්ජ් එකටම එයාලා මැනුවල් එකවල තියෙනවා. එහෙනම් අපේ ඩිවයිස් එක 3812 අපි ඒක ඕපන් කරලා බලමු. මෙයාලගේ මං කලින් කිව්ව ස්පෙසිෆිකේෂන් ඒ වගේම කැලිබ්‍රේෂන් මෝඩ්ස් ඔක්කොම මෙයාලගේ තියෙනවා. මෙයාලගේ මේ මැනුවල් එකේ අන්තිමට මෙයාලා කියලා තියෙනවා මේ මැටීරියල්ස් වල වෙලොසිටි සවුන්ඩ් වෙලොසිටිස් අපිට ඒ වෙලොසිටි මං කලින් කිව්ව විදිහට එන්ටර් කරලා අපිට පුළුවන් ඒ අදාළ මැටීරියල්ස් වල thickness මැනගන්න. හරි අපි දැන් software එකට ගිහිල්ලා බලමු. අපිට මෙතන data output software කියලා folder එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා range එක select කරගන්න මේ product model range එක අපේ 3812 ඉඳන් මේක open කරගමු අපි. ඊට පස්සේ මෙතන තියෙනවා USB drive එක අපි install කරගෙන ඉන්න ඕන අපේ device එක plug කරන්න. අපි මෙතනින් select කරගන්න ඕන අපේ Windows 64X ද 32 bit දීලා ඊට පස්සේ අපි මේක 64 bit හින්දා අපි මේක install කරගමු. මේක normal software එකක් install කරනවා වගේ install කරගෙන ගිහිල්ලා අපි දැන් drivers install කරගත්තා. ඊට පස්සේ අපි software එක මේ folder එකේ තියෙනවා. අපි ඒකෙත් setup එක open කරගෙන අපිට තියෙන install කරගෙන යන්න normal software එකක් install කරනවා වගේම අපේ ඉන්ස්ටෝලේෂන් ප්‍රොසෙස් එකට පොඩි වෙලාවක් යනවා. හරි අපි ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ කෙලින්ම අපේ ඩිවයිස් එක ඔන් කරගෙන කෙලින්ම USB කේබල් එක ලැප්ටොප් එකට කනෙක්ට් කරගන්න. ඊට පස්සේ අපිට මෙතන ඒවල අපේ කටිය software එක පෙන්නනවා data flow thickness gauge කියලා. ඒක ඕපන් කරපුවාම අපිට මේ වගේ වින්ඩෝ එකක් එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතනින් බටන් එක දීලා ඊට පස්සේ අපි කනෙක්ට් එක හරියට ඔන් කරලා USB කනෙක්ට් කරලා තියෙනවා නම් මෙතන ටෙස්ට් කනෙක්ටඩ් කියලා වැටෙනවා. ඊට පස්සේ අපි ඒක ඕපන් කරපුවාම එයාලගේ අපිට අපි සේව් කරගත්ත රීඩින්ග්ස් ටික අපිට මෙතන මෙමරි ෆයිල්ස් වල තමයි තියෙන්නේ. අපි මෙමරි අපි කලින් සේව් කරගත්තේ අපේ 00 කියන ෆයිල් එක ඇතුළට. ඊට පස්සේ අපිට එයාලගේ software එක ඇතුළේ පෙන්නනවා අපේ රීඩින් කරගත්ත values ටික. අපිට මේ ටික output කරගන්න පුළුවන්. ඒකට එක report generation එකක් වෙනවා මේ feature එකක් තියෙනවා. ඒ report feature එක අපි click කරපුවාම අපිට Excel sheet එක අපිට වෙනම ගත්ත වෙලාව ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. අපිට ඒක වෙනම save කරගන්නත් පුළුවන්. තව ඒ වගේ පොඩි features ප්‍රමාණයක් තමයි මේ software එකත් එක්ක වෙලා තියෙන. අපිට පුළුවන් මේක වැඩිම upper limit එකයි අඩුම limit එකයි අපිට select කරලා ඒ value අතර තියෙන readings ටික විතරක් අපිට filter කරගන්න පුළුවන් මෙතන. ඒ දේවල් තමයි මේ software එකත් එක්ක තියෙන්නේ. අපිට ඕනනම් තව මේක save කරගන්න පුළුවන් මේ readings ටික externally. ඒ වගේ දේවල්. ඒ ටික තමයි. හරි අද අපි ගෙනාවේ ඔයාලට ස්ටයිලට්ලාගේ 3812 කියන අල්ට්‍රාසොනික් thickness gauge එක ගැන. මේ වගේ අලුත් ඩිවයිසස් ගැන අපි ඉස්සරහට කතා කරමු. Thank you.